අපි බලමු දැන් අපේ ඩිජිටල් ප්ලැට්ෆෝම් එකේ තියෙන ෆීචර්ස් මොනවද කියලා. ඉතින් ඒ වගේම කියන්න ඕන දැන් අපි කියලා මම හිතනවා. අනුතර අපි ඊළඟ ෆීචර් එකට යමු. ඔව් ඊළඟ ෆීචර් එකෙන් අපි කතා කරන්නේ ඉවෙන්ට්ස් ගැන. මම හිතන්නේ ඉවෙන්ට්ස් කියලා කියන්නේ ලොකු බරක් අදින තැනක් නේද? මම පක්ෂයක හැමෝම එකට එකතු වෙන්නේ, හැමෝම එකිනෙකා අඳුනගන්නේ සහ පක්ෂයට අදාළ විවිධ දේවල් එළියට එන ඉවෙන්ට්ස් හරහා. ඉතින් මේ පේජ් එකේ ඔයගොල්ලන්ට පෙන්නනවා පක්ෂයට අදාළ ඉවෙන්ට්ස් මොනවාද, ඒවා තියෙන්නේ කවදද, කොතනද, කීයටද කියන හැම ඩීටේල් එකක්ම මේ පේජ් එකේ පෙන්නනවා. ඉතින් ඇප් එක ලොන්ච් කරාට පස්සේ කාටවත් මම හිතන්නේ ප්‍රශ්න තියෙන එකක් නෑ. මම මේ ඉවෙන්ට් එක ගැන දැනගෙන හිටියේ නෑ. මේක පටන් ගන්නවා කිව්වේ මේ වෙලාවට පටන් ගත්තේ වෙන වෙලාවකට. ඔය වගේ ප්‍රශ්න ඊට පස්සේ තියෙන එකක් නෑ. මොකද මේ பேஜ் එක හරහා අවශ්‍ය තොරතුරු හැම දෙයක්ම ඔයාට කමියුනිකේට් වෙනවා. தேவையாக இருந்தது. இந்த மாற்றத்தை நாங்கள் அனுபவிக்க போகிற நாட்கள் வெகு விரைவிலே வந்திருக்கின்றன. இங்கே நீங்கள் பார்த்திருந்தீர்கள், இந்த அடையாள அட்டைகள் வெறுமனே டிஜிட்டலாக மட்டுமல்லாமல் அவர்களுக்கு பௌதிக ரீதியாகவும் வழங்கப்பட இருக்கின்றது. ஆகவே அந்த பௌதிகமாக வழங்கப் போகின்ற வைபவத்தை நாங்கள் அடுத்ததாக இங்கே வழங்கி வைக்க இருக்கிறோம். Before that, I should ask the people if they are ready for the change. Are you ready to step into the digital era of UNP? Are you ready? I can't hear. Are you ready? Not so much. Are you ready for the change? Yes. So let's step into digital UNP 2026. සජීෂ් විනිශ්චද අපි බලාගෙන හිටපු මොහොත වෙතයි දැන් එන්නේ. එක්සත් ජාතික පක්ෂයේ නව ඩිජිටල් පරිවර්තනය ස්මාර්ட் UNP 2026. அடையாள அட்டைகளை வழங்கி வைப்பதற்காக எங்களுடைய 8வது இலங்கையினுடைய கௌரவ ஜனாதிபதி ரணில் விக்ரமசிங்க ஐயா அவர்களை அன்போடு அழைக்கிறோம். ප්‍රථමයෙන්ම ශානී විජේසූරිය Dayan Rajapaksa, Amira Vitanage, Kavini Bamunu Singha, Sachintani Pereira, Yalinu Yudnika, ඔබ සියලු දෙනාට ආරාධනා කරනවා ඡායාරූපයක් ලබා ගැනීම සඳහා. இந்த புதிய யுகத்தின் தொடர்ச்சிக்கு எங்கே உங்களுடைய பலத்த கரகோஷங்கள்? නව තාක්ෂණ ක්‍රමවේදය හඳුන්වා දීමේදී එක්සත් ජාතික පක්ෂයේ ප්‍රධාන කාර්යයක් සිදු කරනවා. එහි ප්‍රමුඛ ස්ථානය කවදත් එක්සත් ජාතික පක්ෂයට හිමිවනවා. එවන් සුවිශේෂී අවස්ථා අපේ නායක ඩී.එස්. සේනානායක මහතුමා නිදහස් ලංකාවක් බිහි කළා 78 වෙනි සංවත්සරය සමරන අවස්ථාවේ. මොකද්ද අපි එතුමලාන් ගත්තේ ප්‍රයෝජනේ? එතුමාගේ ඉඳන් අද වෙනකන් වසර 78ක් මේ රට හදන්ට ගිය නායකයින් සියලු දෙනාම අපි අගය කරනවා. එතුමා ආරම්භ කරේ මධ්‍ය මහාවිද්‍යාල 50යි. අද තියෙන 1400කට වඩා මධ්‍ය මහාවිද්‍යාල. අද තියෙනවා එදා විශ්වවිද්‍යාල එකයි.
අද රජයේ විශ්වවිද්‍යාල 19යි රජයේ නොවන විශ්වවිද්‍යාල 27යි. අද රෝහල් රාජසේන රත්න ඇමතුම හරිම ගන්නවා දන්නවා ඇති 550ට වඩා තියෙනවා. දැන් 600 අල්ලන්න යනවා කියලා එතුමා කිව්වා. අපි හාල් වලින් දැන් ස්වයං පෝෂිතයි. සිංහල අපේ රජරට රාජධානියෙන් පස්සේ විදුලි බලය හැමතැනම තියෙනවා. පිරිදන්ට අමාරුයි. වාහන තියෙනවා. අපි අලුත් යුගයක ඉන්නේ. ඒත් ඒ වගේම අපි දැන් අනාගතය ගැන හිතන්න ඕනේ. මොකක්ද අනාගතය සඳහා අපිට කන් තියෙන පළවෙනි කාරණා? අපේ නිදහස් හා බහුපක්ෂ ප්‍රජාතන්ත්‍රවාදය ආරක්ෂා කරන්න. ඒකෙන් තමයි මේ රට දියුණු වුනේ. ඒ නිසා ඒ සඳහා හැම බලවේගයකටම එකතු වෙන්න කියලා මං ඉල්ලා සිටිනවා. මේ රටේ ආර්ථිකය 2022 කඩා වැටුණා. මම බාර අරගත්තා. ස්ථාවරභාවයක් ඇති කරා. ඒ ජනතාව එදත් ජීවත් වුණේ අමාරුයි. අපි කොහොම හරි ඊළඟ අවුරුදු 5 තුලදී 6 තුලදී අපේ වැඩසටහන තියෙන්නේ විගහටම තවත් සහන ලැබලා දෙන්න. ජීවත් වෙන්න අදාළ ආදායමක් අතේ තියන්න. එක රැකින් ඩොලරයට 185 වටිනාකම තුබේ තමන්ගේ රුපියල ඊළඟට ඩොලරයට 330 ඇදුණා මොකද්ද කරන්නේ? 360 වුණා මොනවද කරන්නේ? අන්න ඒකයි තියෙන්නේ. ඒ වගේම දීර්ඝ වශයෙන් බලනවා නම් 2048 සමහරව අනයි ඔච්චර දුර යන්නේ කියලා. අවුරුදු 25ක්වත් නැහැ. මේ ඉන්න තරුණයෝ ගණනාවක් මට පේන 50ක් වෙන්නේ නැහැ වෙනකොට. අලුතෙන් එන ඡන්දදායකයන් යුද්ධය අවසන් වුණාන් පස්සේ ඉපදුනේ අය. එහෙම ලෝකයක තියෙන්නේ. අපි ඒකට ලෑස්ති වෙන්න ඕනේ. ඒකයි UMPA සාර්ථකත්වය. DSN මැක්තුම ඇති කරේ අපේ පරම්පරාවට. ඉංග්‍රීසියෙන් කියන්නේ බේබි බූමර්ස්. යුද්ධයෙන් පස්සේ විශාල ජනගහනයක් වැඩි වුණා. ජේ.ආර්. ජයවර්ධන මහතුමා අපි එක හැදුවේ මිලේනියර්ස්ලට. දැන් මිලේනියල්ලා නෙමෙයි. දැන් තියෙන්නේ ජෙන්සියට තියෙන සමාජය. ජෙන්සියට තියෙන සමාජය. ඩිජිටල් සමාජය. කිව්ව හැටියට අපි දුන්නේ විදුලි බලයෙන්. අපි දුන්නේ ජංගම දුරකථන පහසුවෙන්. අපි දුන්නේ කම්පියුටරෙන්. අපි දුන්නේ ඉන්ටර්නෙට් එකෙන්. මේ හැම එකෙන්ම අද අපි ඩිජිටල් යුගයට ගිහින් තියෙනවා. එහෙනම් මේ ඉන්නේ ජෙන්සිය කියන්නේ ඩිජිටල් යුගයට ඉපදුණු පරම්පරාව. තාක්ෂණයට යුගයට ඉපදුණු පරම්පරාව. මේ පරම්පරාව එක්ක තමයි ඉදිරියට යන්න තියෙන්නේ. එහෙනම් අපි සියලු දෙනා මෙතන වැඩිහිටියා ඉන්නවා මං වාගේ දැන්. අපි වාගේ 70ට ආවේ මිනිස්සු ඉන්නවා. 50 පැන්නපු අය ඉන්නවා 60 පැන්නපු අය ඉන්නවා. ලේකම්තුමිය කියන එතුමියගේ වයස කියන්න එපා කියලා අපි ගරු කරනවා. අපි එතෙන්ට දැන් එක්සත් ජාතික පස්සක අපි තමයි ගෙනිච්චේ. 48 ගෙනිච්චේ 77 ගෙනිච්චේ ආපහු ගෙනියන්න තියෙන්නේ. මේ පක්ෂයකට ලෑස්ති වෙන්න. 70 8 කීයද අපිට තිබුණේ? දුසිමකට වඩා තිබුණේ. ඊළඟ සැරේ රට හැදුවා. අපි එතෙන්ට යන්න ඕනේ. අද අපි ඉන්නේ ජේ.ආර්. යුගයේ නෙමෙයි. අපි ඉන්නේ ඔබාමාගේ කාලේ නෙමෙයි. අද අපි ඉන්නේ ට්‍රම්ප්ගේ ලෝකේ. කැමති වුණත් නැති වුණත්. තරඟ කරන ට්‍රම්ප් එක්ක තරඟ කරන චීනයේ ඉන්න ලෝකේ. ලෝකේ බලවතෙක් හැටියට අපේ අසල්වැසි ඉන්දියාවේ ඉන්න ලෝකේ. මේ යථාර්ථය පිළිගන්න. අපි මේ යුගයට යන්න ඕනේ. ඒකට සුදුසු සමාජයක් අපි ඇති කරන්න ඕනේ. එදා අපි ඇති කරේ ගොවිතැන දියුණු කළා. ඊට පස්සේ ඇති කරේ කර්මාන්ත, ඇඟලුම් කර්මාන්ත සංචාරක ව්‍යාපාර දියුණු කළා. අද යන්නේ එතෙන්ට නෙමෙයි. අද අපි යන්නේ virtual reality. මවන ලද යථාර්ථය. මවන ලද සත්‍යය. අද ඒ තාක්ෂණයට අපි යන්න ඕනේ. ඒ දැනුම ලබා ගන්න ඕනේ. නැත්නම් අපිට ඉදිරියට යන්න බෑ. වෙනත් එකක්වත් ගැන කතා කරලා වැඩක් නැහැ. අන්න එතනින් අපි යන්න ඕනේ.
ඒත් අපිට එකක් ශක්තියක් තියෙනවා. අපි හෙඩ්සෙට් එකට සීමා වුණ සමාජයක් නෙමෙයි. අපි අරගෙන තියෙනවා අපි දන්නවා මනෝපුග්ගම ධම්මා මනෝසෙත්තා මනෝමය. Virtual reality and what is the mind. අන්නේ උපායෙන් අපි යන්න ඕනේ. එහෙනම් එක්සත් ජාතික පක්ෂයේ අරමුණ ලංකාවෙ තෙන්ට ගෙනියන්න. ලංකාව ගෙනියන්න නිසා අපේ පක්ෂ ගෙනියන්න ඕනේ. ඒකයි අපි ඩිජිටල් පක්ෂයක් මේ ආරම්භ. මේ කරන එකේ අත්අදා බැලීමේ අඩුපාඩුකම් තියෙන්න යනවා පළවෙනි මාස 6. ඒකට සමා වෙන්න. ඒත් අපි ඉදිරියෙන් යන්නේ. අපි පෙර ගමන් කරමු. අපි අනික් කාට මාර්ගය පෙන්වන්න තියෙනවා. එහෙනම් අපි ජෙන්සි එක්ක කතා කරන්නට ඒ අය එක්ක කතා බහ කරන්නට තියෙන මාර්ගය තමයි මෙතනින් එන්නේ. ඒ යුගයට අයිති නැති ඉන්නවා මං වගේ තාම කොල්ල කැල්ලක් දිහා බලාගෙන කතා කරන්නේ. ඒත් බහුතරයක් ඉන්නේ එතන. එතෙන්ට යන්න තියෙනවා. ඒ නිසා තමයි මං කියන්නේ. මම අහන්නේ එකක්. එදා අපි බැලුවේ සවුන්ඩර්ස් වලට. සවුන්ඩර්ස් ස්පෝර්ට් ක්ලබ් වල. ෆුට්බෝල් ගහනකොට පාපන්දු ගහනකොට අපි ගියේ සවුන්ඩර්ස්. අද තියෙන්නේ රියල් මැඩ්රිඩ්. ඔක්කොම බලන්නේ රියල් මැඩ්රිඩ්. එදා අපි බැලුවේ රෙස්ලිං. අද අපි බලන්නේ කික් බොක්සිං. ඒකයි අපි එතෙන්ට ඉන්නේ. එදා අපි හැවුම්කන් දුන්නේ සැඩ සුළඟේ චිත්‍රපටියේ කෙම් කැකුලට. අද අපි බලන්නේ DJ මාස්ගේ කෙම් කැකුල. අන්නේ ලෝකෙට අපි දැන් යන්නේ. එතෙන්ට අයි බලාපොරොත්තු වෙන්නේ. එහෙනම් මම ඊට වඩා දීර්ඝ වශයෙන් කතා කරන්නේ. මම එකක් කියනවා. செய்திகளை உடனுக்குடன் தெரிந்து கொள்ள உடனே சப்ஸ்கிரைப் பண்ணுங்க.